ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ 2026 අවුරුද්දේ A level විභාගයට ඒවි කියලා අපි අනුමාන කරන රචනා ප්‍රශ්න මාතෘකා ටික ඉදිරිපත් කරන වීඩියෝ එකත් එක්ක. එතකොට කලින් අවුරුදු වලදී ඇත්තටම 2021 අවුරුද්දේ ඉඳලා අපි එක දිගට අනුමාන දුන්න 2025 අවුරුද්ද වෙනකන්. එතකොට කලින් අවුරුදු වලදී නම් අපි අනුමාන දුන්නේ ගෙසින් ක්ලාස් එකක් විදිහට වෙනම පන්තියක් විදිහට අපි මාතෘකා ටික සහ ඒ මාතෘකා වලින් එන්න පුළුවන් රචනා ප්‍රශ්න ටික අපි වෙනම කතා කරගෙන ගියපු පන්තියක් තමයි තිබුණේ. එතකොට පහුගිය අවුරුදු වලදී ඊටාම සාර්ථක විදිහට අපිට අනුමාන දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒවට සම්බන්ධ වෙච්ච කට්ටියත් ඇති. හරිද? එතකොට 2021 අවුරුද්දේ රචනා ප්‍රශ්න 4ක්, 22 අවුරුද්දේ රචනා ප්‍රශ්න 3ක්, 23 අවුරුද්දේ රචනා ප්‍රශ්න 3ක් මට මතක විදිහට ඒ විදිහට ඉස්සරහට අපි රචනා ප්‍රශ්න ටික සාර්ථකව දීලා තිනවා. මෙතනදී තියෙන විශේෂත්වය තමයි අපි පහුගිය අවුරුද්ද වෙනකම්ම ඇත්තටම දුන්නේ මාතෘකා 10ක් විතරයි. හරි. එතකොට මාතෘකා 10යි දෙන්නේ. ඒ මාතෘකා 10ට අදාළව අපි රචනා ප්‍රශ්න ටික කතා කරගෙන ගියා. ඒකෙන් රචනා ප්‍රශ්න 2ක් 3ක් 4ක් ඒ විදිහට පහුගිය අවුරුදු වල A level paper එකට ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට ඔය ගෙසින් ක්ලාස් එක ඇයි මේ අවුරුද්ද කරන්නේ නැත්තේ? මේ අවුරුද්දේ කරන්නේ නැති හේතු කිහිපයක් තියෙනවා. ඒකට පළවෙනි හේතුව තමයි ඇත්තටම දැන් වෙද්දි 2019 අවුරුද්දේ ඉඳලා A level paper එක තිබිච්ච new syllabus එකට අදාළව දැන් තියෙන්නේ 8 වෙනි paper එක. එතකොට මෙතනදී ලොකු possibility එකක් තියෙනවා කලින් අවුරුදු වල රචනා ප්‍රශ්න ආයි පාරක් කරකෙන්න. ඒක නිසා තමයි පළවෙනි හේතුව විදිහට අපි කියන්නේ අපි මේ අවුරුද්දේ ගෙසින් ක්ලාස් එකක් කරන්නේ නැහැ. මොකද ලොකු වගකීමක් ගන්න ඕන ගෙසින් ක්ලාස් එකක් කරනවා නම් මොකද ළමයින්ගෙන් අපි සල්ලි අරගෙන ක්ලාස් එක කරේ. එතකොට ඒකත් එක්ක ළමයින්ට අනිවාර්යයෙන්ම හරියටම හරියන විදිහේ රචනා ප්‍රශ්න ටිකක් අපි දෙන්න ඕන. එතකොට මේ පාර අපිට එහෙම කරන්න ඇනලයිස් කරන්න තියෙන හැකියාව chance එක කියන එක ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා. මොකද අලුත් සිලබස් එකෙන් papers ගොඩක් ඇවිල්ලා තියෙන නිසා. ඒක එකක්. දෙවෙනි එක තමයි ගිය අවුරුද්දේ ඔයගොල්ලෝ A level paper එක දකින්න ඇති සහ 2024 අවුරුද්දේ A level paper එක දකින්න ඇති. ඒ A level papers වල පොඩ්ඩක් විතර රචනා ප්‍රශ්න වල පොඩි deviation එකක් ඔයගොල්ලන්ට නිකන් අර අපගමනයක් ඔයගොල්ලන්ට පේන්නේ නැති. විශේෂයෙන්ම 2025 අවුරුද්දේ හැම රචනා ප්‍රශ්නයක්ම A B කියලා කොටස් වලට කැඩිලායි තියෙන්නේ. කෙටි සටහන් එක කොහොමත් කොටස් තුනක් තියෙනවා. ඒක නෙමෙයි මම කියන්නේ. 5 වෙනි, 6 වෙනි, 7 වෙනි, 8 වෙනි, 9 වෙනි කියන රචනා ප්‍රශ්න සෙට් එකම A B කියලා කොටස් වලට කැඩිලා ගිහිල්ලා තියෙනවා. එතකොට වෙනදට අපි රචනා ප්‍රශ්නයක් කියලා අනුමාන කරපු සම්පූර්ණ රචනා ප්‍රශ්න මේ පාර එහෙම නැත්නම් 2025 අවුරුද්ද වෙනකොට සාමාන්‍යයෙන් කොටස් දෙකකට කැඩි කැඩි ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක ඕගොල්ලන්ට රචනා ප්‍රශ්න දෙන්න පුළුවන් මාතෘකා සංඛ්‍යාව ඉතා විශාල විදිහට වැඩි වෙලා තියෙනවා. හරිද? හොඳම උදාහරණයක් විදිහට ජෛව ආතති කියන එක රචනා ප්‍රශ්නයක් ඒවි කියලා මම නම් ජීවිතේට හිතලා තිබුණේ නැහැ. හරිද? එතකොට ඒ වගේ එකක් අන්න ඇවිල්ලා තිබුණා. එතකොට අර අපි හිතන්නේ නැති එහෙම නැත්නම් පොයින්ට්ස් විදිහට ගන්න අමාරුයි කියලා අපි කලින් අවුරුදු වල හිතපු සමහර රචනා ප්‍රශ්න පහුගිය අවුරුදු දෙකේ විතර ඇවිල්ලා තියෙන නිසා එතකොට මම පෞද්ගලිකව හිතුවා මේ අවුරුද්දේ ගෙසින්ස් දෙනවා නම් අපි හරියටම දෙන්න ඕන. එහෙම නැත්නම් අපි ගෙසින් ක්ලාස් එකක් නොකර ඉන්න ඕන කියලා. එතකොට ඒ පදනම යටතේ තමයි ඇත්තටම ගෙසින් ක්ලාස් එකක් මේ අවුරුද්දේ කරේ නැත්තේ. එතකොට ගොඩක් ළමයි මෙසේජ් දාලා තිබුණා මේ අවුරුද්දේ ගෙසින් ක්ලාස් එකක් නැද්ද? කලින් අවුරුදු වල ළමයිනුත් මෙසේජ් දාලා තිබුණා. හරිද? ඇත්තටම ගෙසින් ක්ලාස් එකක් නැත්තේ ඔය හරියටම අපිට අනුමාන කරන්න කියන එක පොඩ්ඩක් විතර මේ අවුරුද්දේ අමාරුයි. මොකද අපි දෙන්නේ මාතෘකා 10යි. කලින් අවුරුදු වල අපි මාතෘකා 10යි දුන්නේ. එතකොට මාතෘකා 10ක් හරියටම අපි තෝරන්න ඕන. ඒකිනුත් රචනා ප්‍රශ්න දෙක තුනක්වත් අඩුම එන්න ඕන පේපර් එකට. ඒ විදිහට අනුමාන කරන්න මේ අවුරුද්ද පොඩ්ඩක් අමාරුයි. මොකද මේ තියෙන තත්ත්වයක් එක්ක. එතකොට පහුගිය විභාග ප්‍රශ්න ආයි කරකෙන්න පුළුවන්. හරිද? සහ පේපර් එකේ රචනා පේපර් එකේ ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් විතර වෙනස් වෙලා තියෙන නිසා සහ අමුතු විදිහේ රචනා ප්‍රශ්න ඇහෙන්න තියෙන ඉඩ කඩක් තියෙන නිසා අපිට හරියටම 100%ක වගකීමක් කරගෙන ඒ පැත්තට ගෙස් කරන්න පොඩ්ඩක් අමාරුයි. මාතෘකා 10ක් විතරක් දෙන්න අමාරුයි. ඇත්ත කතාව. හරිද? ඒ හේතු දෙක නිසා තමයි ප්‍රධාන වශයෙන්ම ගෙසින් ක්ලාස් එකක් ඇත්තටම කරගෙන ගියේ නැත්තේ. එතකොට පහුගිය අවුරුදු වල ගෙසින් ක්ලාස් වලට සම්බන්ධ වෙච්ච ළමයි දන්නවා සාමාන්‍යයෙන් අපි දීපු අනුමාන. එතකොට මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ වැටෙන සලස්වන්නම් කොහොමද ආවේ කියන එක. හරිද? එතකොට පහුගිය අවුරුදු වල ඔය විදිහට ගෙසින්ස් ඇවිල්ලා තිනවා. එතකොට ඒක තන්දරත් එක්ක තමයි මේ අවුරුද්දෙත් අපි ගෙසින්ස් දෙන්නේ. එතකොට ඊළඟට මම කතා කරන්න හදන්නේ මොන පාඩම් ටිකෙන්ද මොන මාතෘකා ටිකද ඒ වගේ වැඩිපුර බලන්න ඕන මොන කොටස්ද කියන එක තමයි මම ඉස්සරහට ඕගොල්ලන්ට පැහැදිලි කරන්න හදන්නේ. එතකොට මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද වැදගත් කාරණා ගොඩක් මෙතනින් පස්සේ මම කතා කරනවා. එතකොට මේ කාරණා ටික හරියටම කරගන්න. එතකොට ඕගොල්ලන්ට A level paper එකේ රචනා ප්‍රශ්න ටික ගොඩ දාගන්න ලොකු උදව්වක් වේවි කියලා මම හිතනවා. හරි. මේ තියෙන්නේ 2026 අවුරුද්දට අදාළව A level paper එකේ එන්න පුළුවන් කියලා අපි අනුමාන කරන රචනා ප්‍රශ්න මාතෘකා ටික.
එතකොට කලින් පැහැදිලි කරා වගේම මේ අවුරුද්දේ තියෙන මාතෘකා සංඛ්‍යාව ටිකක් වැඩි. ඒකට හේතුව මම කලින් පැහැදිලි කරා. එතකොට කලින් අවුරුදු වල අපි දුන්නේ මාතෘකා 10ක් විතරයි. මේ අවුරුද්දේ පොඩ්ඩක් මාතෘකා සංඛ්‍යාව වැඩි වෙලා තිනවා. මාතෘකා 18කට වගේ අපි ගිහිල්ලා තියෙනවා. හරිද? හරි. එතකොට මම මේ හැම මාතෘකාවක් ගැනම වෙන වෙනම කතා කරනවා පොඩියට. ඇයි මේක දැම්මේ? මේකෙන් මොන කොටසද එන්න පුළුවන් කියන එක තව පොඩ්ඩක් මම විස්තර කරනවා. අන්න ඒ කියන කතන්දර ටිකත් හරියටම අහගෙන ඉන්න. මොකද මේ හැම මාතෘකාවකටම අදාළව ඕගොල්ලෝ විශේෂයෙන්ම බලන්න ඕන කියලා මම කියන කොටස් ටිකක් තියෙනවා. ඒ කොටස් ටික අනිවාර්යෙන්ම අධ්‍යයනය කරන්න. හරිද? හරි. එතකොට දෙවැනි පාඩමින් එන්න පුළුවන් කියලා අපි මාතෘකා 4ක් දීලා තියෙනවා. ප්‍රෝටීන, ඇලොස්ටරික යාමනය, අර්බුද පිළිකා ගඩු සහ නිර්වායු ශ්වසනය කියලා. හරි. මෙතන ප්‍රෝටීන කියන කතන්දරේ ඇත්තටම අපි ගෙනාවේ ප්‍රෝටීනත් එක්ක සමහර වෙලාවට මෙන්න මේ 7 වෙනි පාඩමේ ප්‍රෝටීන් සංශ්ලේෂණය කියන එක ගාවන්න ඉඩකඩක් තියෙනවා. ඒකට හේතුව තමයි ඇත්තටම පහුගිය අවුරුදු වලදී 7 වෙනි පාඩම ගෑවිච්ච එහෙම නැත්නම් අණුක ජීව විද්‍යාව පාඩම ගෑවිච්ච රචනා ප්‍රශ්නයක් 5 වෙනි රචනාව විදිහට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රෝටීන් සංශ්ලේෂණයේ කොටසක් එක්ක සමහර වෙලාවට ප්‍රෝටීන් කතාව ගෑවෙන්න පුළුවන්. එතනදී ගොඩක් වෙලාවට මම විශ්වාස කරනවා ප්‍රෝටීන වල ව්‍යුහ මට්ටම් වගේ කොටසක් එක්ක ප්‍රෝටීන් සංශ්ලේෂණයේ කතාවක් ගෑවේවි කියලා. එතකොට මෙතනදී වැඩිපුර අවධානයක් යොමු කරන්න ප්‍රෝටීන වල ව්‍යුහ මට්ටම් කියන පාර්ට් එකට. හරි. ඇලොස්ටරික යාමනය කියන එක නම් ඇලොස්ටරික යාමනය ඒ කතන්දරේ ඒ විදිහටම බලා ගන්න. අර්බුද පිළිකා ගඩු කියන එකත් මෙන්න මේ 7 වෙනි පාඩමට සම්බන්ධයි. මොකද අර්බුද සහ පිළිකා කියන දෙන්න හැදෙන්නේ ඇත්තටම විකෘති නිසා. හරිද? DNA වල විකෘතියක් සිද්ධ වෙන නිසා තමයි ගොඩක් වෙලාවට අර්බුද පිළිකා ඇති වෙන්න හේතු වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මතක ඇති 7 වෙනි පාඩමේ තියෙනවා විකෘතිකාරක පිළිකාකාරක වේ පිළිකාකාරක විකෘතිකාරක වේ කියන වාක්‍යයක්. හරි? අන්න ඒ කතාවේ තියෙන සම්බන්ධයත් එක්ක මට අනුමාන කරන්න හිතෙනවා මෙන්න මේ ප්‍රෝටීන් සංශ්ලේෂණයත් එක්ක ඊළඟට අපි කතා කරන 7 වෙනි පාඩමේ විකෘති කියන කෙනාගේ කොටසක් එක්ක අර්බුද පිළිකා ගඩු කියන කොටසෙන් අර්බුද හෝ පිළිකා කියන කතන්දරයක් ගෑවේවි කියලා. හරිද? ගොඩක් මෙතන ફોකස් කරන්න අර්බුද සහ පිළිකා කියන කතන්දර දෙකට ඒ වගේම විකෘති කියන කතාවට. හරිද? හරි. ඊට පස්සේ නිර්වායු ශ්වසනය. ඇයි මම නිර්වායු ශ්වසනය දැම්මේ? ඒකට හේතුව තමයි 2020 අවුරුද්දේ අහලා තියෙනවා ස්වායු ශ්වසනය. ඊට පස්සේ අවුරුදු වල අහලා තියෙනවා ප්‍රභා සංශ්ලේෂණයේ කැල්වින් චක්‍රය එහෙම. එතකොට දැනට ඉතුරු වෙලා තියෙන්නේ ඇත්තටම නිර්වායු ශ්වසනය කියන පාර්ට් එක විතරයි ඔය ප්‍රභා සංශ්ලේෂණයේ සෛලීය ශ්වසනය කියන කොටස් වලින්. ඒ හේතුව නිසා නිර්වායු ශ්වසනය කියන එක ඔතනට ඇතුළත් කරලා තියෙනවා. ඒකත් එක්ක මම පොඩ්ඩක් මතක් කරන්නම් සමහර වෙලාවට ඔයාලට බැක්ටීරියා රාජධානියේ පෝෂණ ක්‍රම වගේ කතන්දරයක් ඔතනට ගෑවෙන්න පුළුවන්. මොකද ඒ කට්ටිය නිර්වායු ශ්වසනය සිද්ධ කරන කට්ටියක් ඉන්නවා. එතකොට එතිල් මධ්‍යසාර පැසීම් පැත්තට සමහර වෙලාවට යන්න ඉඩ කඩක් තියෙනවා. හරි. එතකොට අන්න එහෙම සම්බන්ධයක් එතන තියෙන්න පුළුවන්. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න නිර්වායු ශ්වසනය කියන කොටස බලන්න. මීට අමතරව ප්‍රෝටීනම කියන එක විතරක් මත රඳා පවතින්න එපා. ඔතනදී අර ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් පුළුවන් කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ ඒ කියන කතන්දර ටිකක් චුට්ටක් බලාගෙන අතේ තියාගෙන යන්න සමහර වෙලාවට ඔය වගේ ප්‍රශ්නයක් ඇහෙන්න පුළුවන්. හරිද? හරි. තුන්වෙනි පාඩමෙන් අපි ප්‍රොටිස්ට රාජධානිය දාලා තියෙනවා. ප්‍රොටිස්ට රාජධානිය දාන්න හේතුව තමයි කලින් අවුරුද්දක ෆංගයි රාජධානිය අහලා තිබිච්ච නිසා. හරිද? ඒ වගේ මම මීට කලින් මතක් කරගෙන ගියා බැක්ටීරියා රාජධානිය කතන්දරයක් ඔතනට ගෑවෙන්න ඉඩ කඩක් තියෙනවා කියලා. එතකොට සමහර වෙලාවට බැක්ටීරියා කතාවක් එන්නත් පුළුවන්. එහෙමයි කියලා දැන් මට හැම මාතෘකාවක්ම මෙතන දාන්න බෑනේ. ඒක හරියන්නේ නැහැ. එතකොට අර ඊට වඩා වඩාත් වැදගත් කියලා මම හිතනවා. ඒ කියන්නේ අනුමාන කියලා දෙන්න පුළුවන් මාතෘකා සෙට් එකෙන් මෙන්න මේක ටිකක් වැදගත්. එහෙම නැත්නම් මේක වැඩිපුර එන්න සම්භාවිතාවක් තියෙනවා කියලා කියන ටික තමයි මම මේ ෆිල්ටර් කරලා දාලා තියෙන්නේ. එතකොට ප්‍රොටිස්ට රාජධානියේ එන්න තියෙන සම්භාවිතාවක් යම්කිසි ආකාරයකට තියෙනවා තුන්වෙනි පාඩමට අදාළව. හරි. හතරවෙනි පාඩමෙන් ගොඩක් වෙලාවට මෙන්න මේ ජීවන චක්‍ර සහ වර්ධක ද්‍රව්‍ය. හරිද? එතකොට පහුගිය අවුරුද්ද වගේ විතර වෙනකම් මම වර්ධක ද්‍රව්‍ය කියන එක ඒවි කියලා කට්ටිය කිව්වට මම ඒකට එච්චර කැමති වුණේ නෑ ඇත්තටම. මොකද වර්ධක ද්‍රව්‍ය කියන එක අර අපිට කතා කරන එක කියන්නේ අපි ඉගෙන ගත්ත අලුත් සිලබස් එකේදී තියෙන කරුණු වලට වඩා ලොකු කරුණු ප්‍රමාණයක් අපිට කලින් සිලබස් එකේ තිබුණා. හරි. එතකොට වර්ධක ද්‍රව්‍ය පරිවහණය වෙන්නේ කොහොමද? වර්ධක ද්‍රව්‍ය හැදෙන්නේ කොහේද? වර්ධක ද්‍රව්‍ය පරිවහණය වෙන මාර්ගය මොකද්ද? ওই විදිහේ කතන්දර ගොඩක් ඒකේ තිබුණා. නමුත් අලුත් සිලබස් එකට එනකොට වර්ධක ද්‍රව්‍ය වල නම සහ කෘත්‍ය විතරයි තියෙන්නේ.
හරිද? එතකොට මම වැඩි එච්චර ඒකට කැමති වුණේ නැහැ. ඕක දාවිද දන්නේ නැහැ කියන එක ඒ මතේ මම හිටියේ නැහැ ඇත්තටම. හරිද? දාන එකක් නැහැ, දාන්න පොසිබිලිටි එකක් නැහැ කියන එකේ මම හිටියේ. හැබැයි කලින් අවුරුද්දක ඕගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා අර ජෛව ආතති කියන කොටස. ඒකත් එක්ක මම තේරුම් ගත්තා මේක උනත් ඔට්ටම් ඕගොල්ලන්ට දෙන්න ඉඩ කඩක් තියෙනවා කියලා. එතකොට ශාක වර්ධක ද්‍රව්‍ය කියන එක රචනා ප්‍රශ්නයක් විදිහට සමහර වෙලාවට වැටෙන්න පුළුවන්. හරිද? එතකොට ශාක වර්ධක ද්‍රව්‍ය කියන එක රචනා ප්‍රශ්නයක් ආවම ඒක ලියා ගන්න බැරි වෙලා ජීවිතේ විනාශ වුණා වගේ ලයින් එකකට යන්න එපා. ඔය ශාක වර්ධක ද්‍රව්‍ය වගේ රචනා ප්‍රශ්නයක් ලියනකොට ලියන්න පුළුවන් හොර ක්‍රම තියෙනවා. හරිද? කෙටි ක්‍රම තියෙනවා. එතකොට ඒ කතන්දර ටික මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. හරි. ඊට පස්සේ ශාක ජීවන චක්‍ර ගත්තොත් ජීවන චක්‍ර හින ලෝඩ් එකක් තියෙනවා. එතනින් ඔයාලා ફોකස් කරන්න මෙන්න මේ කියන දෙන්නට. එකක් නෙප්‍රොලෙපිස්ගේ ජීවන චක්‍රය. දෙවැනි එක ඕගොල්ලෝ ඇන්තොෆයිටාවන්ගේ සංසේචනය වගේ කියන කොටසක් එක්ක පොඩ්ඩක් අත තියාගෙන ඉන්න. මට හිතෙන විදිහට මට තේරිච්ච විදිහට ඇත්තටම ඇන්තොෆයිටාවන්ගේ සංසේචනය සහ ඊට පස්සේ නෙප්‍රොලෙපිස්ගේ ජීවන චක්‍රය කියන කොටස් දෙක මෙතන එන්න ඉඩ කඩක් තියෙනවා. ඊට පස්සේ උච්ඡේදනය හා බින්දුදය. උච්ඡේදනය හා බින්දුදයත් එක්ක සමහර වෙලාවට ගෑවිලා. උච්ඡේදනයත් එක්ක ඇත්තටම පූටිකා ක්‍රියාකාරීත්වය ගෑවෙන්න පුළුවන්. එතකොට උච්ඡේදනය හා බින්දුදය කම්පෙයා කරනවා වගේ රචනා ප්‍රශ්නයක් එන්න පුළුවන්. සමහර වෙලාවට උච්ඡේදනය සඳහා බලපාන සාධක ඒ වගේ කොටසක් එන්නත් පුළුවන්. එතකොට උච්ඡේදනය හා බින්දුදය පූටිකා ක්‍රියාකාරීත්වය කියන කොටස් ටික පොඩ්ඩක් ඔතන අල්ලලා තියාගන්න. එතකොට ඒක තමයි කතන්දරේ වෙන්නේ 4 වෙනි පාඩමට අදාළව. එතකොට 12 වසරේ සත්වයා පාඩමට අදාළව මම එක ගෙසින් එකයි දීලා තියෙන්නේ ශ්වසන පද්ධතිය. ශ්වසන පද්ධතිය මම හිතනවා ශ්වසන පද්ධතියට අදාළ කරන රෝගාබාධයක් මේ පාර හම්බ වේවි කියලා. එතකොට ගොඩක් වෙලාවට සිගරට් දුම භාවිතයෙන් ඇති වෙන්න පුළුවන් බලපෑම. එහෙම නැත්තම් සමහර වෙලාවට ඔයගොල්ලෝගේ කර්මයක් තිබුණොත් සිලිකෝසිස් ඇස්බෙස්ටෝසිස් වගේ එකක් හම්බෙයි. හරිද? එතකොට මම හිතන විදිහට හරිද මේක අනිවාර්යෙන් එනවා කියලා එකක් නැහැ. නමුත් එන්න වැඩි පොසිබිලිටි එකක් තියෙනවා ශ්වසන පද්ධතියෙන්. හේතුව 12 වසරට අදාළ කරන අනිත් කොටස් ටික ගොඩක් දුරට පහුගිය විභාග ප්‍රශ්නවලදී ඇහිලා තියෙන නිසා. ඊට පස්සේ අනිත් දේ තමයි පෙනහැලි පරිමාධාරිතා. හරි. ඔය පෙනහැලි පරිමාධාරිතා කියන එක ගොඩක් වෙලාවට SS වල නැති වුණත් ස්ට්‍රක්චර්ඩ් වලට වැටෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම පේපර් එකේ මෙන්න මේ ශ්වසන පද්ධතියේ පෙනහැලි පරිමාධාරිතා සම්බන්ධ ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට කැරකෙන්න ඉඩ කඩක් තියෙනවා. මොකද මීට කලින් ඒක තිබිලා තියෙන 2021 MCQ එකක් විදිහට මට මතක විදිහට අවිල්ලා තියෙනවා. ආයෙ 2023 මට මතක විදිහට අවිල්ලා තියෙනවා. එතකොට ඒ අවුරුදු වල ආවට පස්සේ ආයෙ ලොකුවට ප්‍රශ්නයක් අවිල්ලා නැති නිසා පොඩ්ඩක් ඒක ගැන සැලකිලිමත් වෙන්න. හරිද? හරි. ඊළඟට 13 වසරේ සත්‍ය පාඩමට අදාළව සංවේදක ව්‍යුහ කියන කොටස. හරිද? එතකොට සංවේදක ව්‍යුහ කියන එක අපි හැමදාම කියනවා කන එනවා. ඇත්තම කතාව මං ඒ ලෙවල් කරන දවසේ ඉඳලා කන එනවා. හරිද? කන නෙමෙයි මං ඒ ලෙවල් කරන අවුරුද්දේ ආවෙත් නැහැ. හරිද? හරි. එතකොට මං ඉතින් කමන්නේ නැහැ කියලා කන ඒවි කියලා මං කියනවා. හරිද? ඒ වුණාට ලොකු ෂෝ එකක් අපි මේ පැත්තට තියන්නේ නැතුව මම කැමතියි කියන්න සංවේදක ව්‍යුහවල ලක්ෂණ. හරි. සංවේදක ව්‍යුහවල ලක්ෂණ 6ක් තියෙනවා. ඒ සංවේදක ව්‍යුහවල ලක්ෂණ ටික පැහැදිලි කරන්න වගේ සමහර වෙලාවට කතන්දරයක් එන්න ඉඩ කඩක් තියෙනවා සංවේදක ව්‍යුහ පැත්තට ගියොතින්. හරිද? ඊට පස්සේ සමස්ථිතික යාමන ක්‍රියාවලි. එතකොට රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කලින් අවුරුද්දක දීලා තියෙන නිසා ගොඩක් වෙලාවට දේහ උෂ්ණත්වය හෝ එහෙම නැත්නම් සමහර වෙලාවට අක්මාවේ සමස්ථිතිය සඳහා අක්මාවේ කාර්යභාරය වගේ කොටසක් වැටෙන්න ඉඩ කඩක් තියෙනවා. මොකද මේ සමහර වෙලාවට කට්ටිය ඒ කියන්නේ ඇනලයිස් කරාට පස්සේ අපිට මෙතන ශ්වසන පද්ධතියට අමතරව ඇත්තටම මේ මොකද්ද ආහාර ජීර්ණ පද්ධතියත් සමහර වෙලාවට වැටෙන්න ඉඩ කඩක් තියෙනවා කියලා කට්ටිය කියනවා මම දැක්කා වටින් ගොටින්. හරිද? එතකොට ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ කතාවක් එනවා නම් අක්මාව අග්න්‍යාශය වගේ ප්‍රශ්න මේ වෙනකොට දීලා තියෙන්නේ. හරිද? එතකොට එන්න පොසිබිලිටි එකක් තියෙනවා නම් ආහාර ජීර්ණ පද්ධතියත් සෙට් වෙන විදිහට අක්මාව කතන්දරයක් එන්න පුළුවන්. අක්මාවේ සමස්ථිතියේ කාර්යභාරය වගේ කොටසක් එක්ක. එතකොට ඒක තමයි මට හිතෙන විදිහට ඒ පැත්තේ පොසිබිලිටි එකක් තියෙන්නේ. ඊට පස්සේ අස්ථි පද්ධතිය මම නිකන් ඩෝංගල් අස්ථි පද්ධතිය කියලා ලිව්වට ඔතන හරියටම මෙන්න මේක ඒවි කියලා කියන්න අමාරුයි. හේතුව සර්පණ සූත්‍රිකා වාදය එන්න පුළුවන්. ඊට පස්සේ සමහර වෙලාවට කපාලය වගේ එකක් එන්න පුළුවන්. කෂේරුව ඒ කියන අර අස්ථි පද්ධතිය තියෙන ගොඩක් රචනා ප්‍රශ්න තාම ඇවිල්ලා නැති නිසා එතකොට එතන හරියටම මෙන්න මෙයා ඒවි කියලා මට විශේෂ කරන්න අමාරුයි. හරිද? නමුත් අපි හැමෝම සර්පණ සූත්‍රිකා වාදය කියනවා. සර්පණ සූත්‍රිකා වාදය එතකොට එන්න ඉඩ කඩකුත් තියෙනවා. නැති වෙන්නත් පුළුවන්. හරිද? ඕක තමයි අස්ථි පද්ධතියට අදාළව කතාව. එතකොට 7 වෙනි පාඩමේ ප්‍රෝටීන් සංශ්ලේෂණය සහ විකෘති ගැන මම කතා කරා. මම සාමාන්‍යයෙන් සිරිතක් විදිහට 8 වෙනි පාඩමේ පරිසරයේ පාඩමේ අනුමාන මම දෙන්නේ නැහැ. 9 වෙනි පාඩමට මම යන්නේ. එතකොට 9 සහ 10 පාඩම් දෙකේ
ආහාර නරක වීම පරිරක්ෂණය කියන දෙක එකට එකතු කරලා සමහර වෙලාවට ඕගොල්ලන්ට රචනා ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. සමහර වෙලාවට මෙතන ආහාර නරක වීම වගේ එකක් නැතුව ජීවාණුහරණය පැත්තටත් මේක යන්න ඉඩකඩක් තියෙනවා. පරිරක්ෂණය සම්බන්ධ කරලා ජීවාණුහරණය පැත්තට සම්බන්ධතාවයක් යන්නත් ඉඩකඩක් තියෙනවා. ආහාර නරක වීම සහ පරිරක්ෂණය තමයි. නමුත් අර වැඩි possibility එකක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කියන එක මට හිතෙනවා සමහර වෙලාවට පේපර් එකේ වැටේවි කියලා. මෙන්න මේ කියන මාතෘකා සෙට් එක තමයි එතකොට 2026 අවුරුද්දට අනුමාන විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ පේපර් එකට ඒවි කියලා. හරිද? එතකොට මෙන්න මේකෙදි මම අර කිව්ව මාතෘකා ටිකේ මෙන්න මේ කොටස බලන්න කිව්ව ටික අනිවාර්යයෙන්ම බලන්න. මොකද ඒ කියන කොටස් අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නක හරි ලොවෙත් කැරකිලා තියෙනවා. රචනා ප්‍රශ්නයක් නැති වුණා. හරිද? එතකොට ඒක නිසා අනිවාර්යයෙන්ම ඒ කියන කොටස් වලට ફોකස් එකක් දෙන්න. හරිද? එහෙමයි කියලා අනුමාන කියන එක මත 100%ක් රඳා පවතින්න එපා. හරිද? පුළුවන් තරමක් ඕගොල්ලෝ පාඩම් කරලා මේවට වැඩි බරක් දෙන්න. ඒක වෙනම කතාවක්. නමුත් ඕගොල්ලොන්ගේ විදිහකට ඕගොල්ලොත් පාඩම් කරගෙන යන්න අනිවාර්යෙන්ම. හරිද? එතකොට ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. එතකොට ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් මට කතා කරන්න තියෙන්නේ. ඊළඟට මම කිව්වා මෙන්න මේ වගේ රචනා ප්‍රශ්න ලියනකොට ශාක වර්ධක ද්‍රව්‍ය වගේ ලියනකොට ඕගොල්ලෝ සමහර වෙලාවට හිතා ගන්න බෑනේ මොකද්ද ලියන්නේ කියලා. හරි. ඒ වගේ පාඩම් කරන විදිහවල් ඊට පස්සේ ඒක ලියන විදිහවල් ඒ වගේ කෙටි කතන්දර ටිකක් තියෙනවා. එතකොට මම කලින් කිව්වා වගේම අර ගෙසින් ක්ලාස් එකක් මේ පාර වෙනම කරගෙන යන්නේ නැහැ. රිවිෂන් එකේ ළමයි ටිකටම තමයි ගෙසින් ක්ලාස් එකක් කරගෙන ගියේ. හරිද? නැත්තම් කලින් අවුරුදු වල අපි පිටින් ගෙසින් ක්ලාස් එකට ළමයින්ව ගෙන්න ගත්තා. මේ අවුරුද්දේ ඒක කරන්නේ නැති හේතු ටික මම කලින් පැහැදිලි කරන්නේ නැති. හැබැයි කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මේකට සම්බන්ධ වෙන්න ඕන, රචනා ප්‍රශ්න ටික කරගන්න ඕන වගේ ඔයාලට අදහසක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ නම්බර් එකට WhatsApp message එකක් දාලා අපේ ගෙසින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. මේ වෙනකොට දවසක් ගෙසින් ක්ලාස් එකේ ගිහිල්ලා තියෙන්නේ. ඊළඟ දවස් ටික ඉස්සරහට තියෙනවා. එතකොට දවස් 5ක් වගේ තමයි තියෙන්නේ ඔක්කොම. තව දවස් 4ක් වගේ තමයි එතකොට ගෙසින් ක්ලාස් එක තියෙන්නේ. ඒ දවස් ටිකට අදාළව ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ විදිහට වැඩි විස්තර අහගෙන ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවා. හරිද? අනිවාර්ය නෑ. එතකොට මාතෘකා ටික මම මේ පාර ඔන්න පොදුවේ දීලා තියෙනවා. හරිද? ගෙසින් ක්ලාස් එකක් කරන්නේ නැතුව. හරිද? ගෙසින් ක්ලාස් එක යන්නේ රිවිෂන් එකේ ළමයින්ට නිකන් අනුමාන රචනා කියලා කතා කරගෙන යනවා. එතකොට ඔයගොල්ලෝ රචනා ප්‍රශ්න වලට හුරුවක් ඕන නම් ඔයාලට ඒ පන්තියට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. හරිද? හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මම හිතනවා ඔයාලට මෙතනදී මේ කියන කතන්දර ටික හරියට තේරුණා කියලා. එතකොට වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා ඔයාලට පුළුවන් වැඩිපුර බලන්න ඕන කොටස් ටික මොනවද කියන එක ෆිල්ටර් කරගන්න. හරිද? එතකොට මම හිතනවා ඔයාලට A level paper එකේ හොඳ ලකුණු ප්‍රමාණයකට යන්න මේ ගෙසින්ස් ටික උදව් වේවි සහ මම ප්‍රාර්ථනා කරනවා මේ කියන ගෙසින්ස් ටික ඔයගොල්ලෝගේ A level paper එකට එන්න කියලා. හරිද? හරි.